අද අපි යම් මොචියාටෝ අයිස්ක්‍රීම් කන්න. දැන් නම් ගොඩක් කට්ටිය දන්නවා මොචියාටෝ කියලා කියන්නේ ශ්‍රී ලංකන් අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මාවනෑල්ලේ කාගිල්ස් ෆුඩ් සිටි එක ඉස්සරහා තියෙනවා කැෆේ බ්‍රියෝ කියලා එකක්. අන්න ඒකෙත් මොචියාටෝ අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් මේ කැෆේ එක දාපු මුල් කාලේ වගේ තමයි මම මෙහෙට ගියේ අවුරුද්දේ නොවැම්බර් වල වගේ. ඉතින් මේ තියෙන යාළගේ මෙනු එක අපි ගියේ මුල් දවස්වල නිසා මේකේ තිබ්බ හැම දෙයක් නම් තිබුණේ නැහැ. ඉතින් අපි අයිස්ක්‍රීම් තමයි try කරේ. දැන් නම් ඔයාලා ගිහිල්ලා බැලුවොත් එහෙනම් මේ හැමදේම වගේ එයාලා ළඟ තියෙනවා. මේ තියෙන යාළගේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ටික. ඉතින් මෙතන තියෙන ඒවා අර අපි සාමාන්‍යයෙන් දාන්න ෆ්ලේවර්ස් බේස් කරගෙන තමයි හදලා තියෙන්නේ. වටලප්පන්, එතකොට බූන්දි, කිට් කැට්, මයිලෝ, තව බෙල්ජියම් චොක්ලට් කොහෙද එකක් තිබුණා, වයිට් චොක්ලට්, තව පයිනැපල් අර ඒ වගේ එක ඒවා ගොඩක් තියෙනවා. ඉතින් එයාලගේ පයිනැපල් එක තියෙන්නේ පයිනැපල් ස්පයිසි හරි මොකක් හරි කියලා. ඒක කනකොට පයිනැපල් රහ දැනෙනවා. ගිලිනකොට තමයි පොඩි ස්පයිසි ගතියක් දැනෙන්නේ. ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ඉතින්. මෙතන තියෙන හැම ෆ්ලේවර් එකක්ම අපි දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා එයාලා අපිට පොඩක් try කරලා බලන්න දෙනවා කොහොමද කියලා ෆ්ලේවර් එක. ඉතින් ඒකත් මෙතන තියෙන ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් ඔයාලත් ඒක නිසා අනිවාර්යයෙන්ම ගිහලා try කරලා බලන්න. මෙන්න මේ කප් එකට තමයි අපිට අයිස්ක්‍රීම් හම්බෙන්නේ. ඉතින් එක එක ෆ්ලේවර් එකට අනුව ගාන ටිකක් වෙනස් වෙනවා. 390 වගේ ඉඳන් 400 ගණන් වල ඒ වගේ තමයි අයිස්ක්‍රීම් ප්‍රයිස් එක යන්නේ. ඒ වගේම මේ ෆ්ලේවර් වලින්ම ඔයාලට මිල්ක් ෂේක්ස් හදලා ගන්නත් පුළුවන්. ඒවා 800 ගණන් වලට වගේ තමයි මට මතක හැටියට තිබුණේ. මෙනු එකේ අයිස්ක්‍රීම් ප්‍රයිසස් ටික ඩිස්ප්ලේ කරලා තිබුණේ නැහැ. එතන තිබුණ ෂෝකේස් එකේ තමයි ඒ ටික ඩිස්ප්ලේ කරලා තිබුණේ. ඉතින් මේ මං අපෝ දවසක් ගිය වෙලාවෙ ගත් එකක්. ඒ යනකොට යාළගේ තව අයිස්ක්‍රීම් වලට අමතරව තව ගොඩක් බ්‍රවුනීස් වගේ දේවල් ඇඩ් කරලා තිබුණා, කුකීස් වගේ දේවල් ඇඩ් කරලා තිබුණා. ඉතින් මේ කෆේ එක එන්න ටිකක් දියුණු වෙනවා. ඉතින් ඔයාලත් මාවනල්ලාවට ඉන්නවා නම් ගිහිල්ලා try කරලා බලන්න. කැන්ඩි නර්ඩ් නම් කැන්ඩි වලත් තව මොචියාටෝ ෂොප් එකක් තියෙනවා. ඒකත් try කරලා බලන්න පුළුවන්. මම නම් තාම මේකට ගියේ නෑ. ඔයාලා ගියොත් එහෙම කමෙන්ට් එකක් දාන්න.